AI නිසා අද ලෝකේ හුඟක් රැකියා ඊටාම වේගයෙන් නැති වෙලා යනවා. ඉතින් අපි බලමු AI ලෝකයක උනත් හුඟක් කල් යනකම් බේරගන්න පුළුවන් රැකියා 10ක් ගැන. ගෙවල් වල වයරින් පයිප් රිපෙයාර් වගේ දේවල් AI ටූල් එකකින් හෝ රොබෝ කෙනෙකුට උනත් හරියටම කරන්න අමාරුයි. මොකද ගෙවල් එකිනෙකට වෙනස් නිසා. ඒ වගේම ගෙදර අයිතිකරුවන්ට අවශ්‍ය විදිහට AI එකකින් වැඩ කෙරෙයි කියලා ෂුවර් කරන්න අමාරුයි. AI වලින් නර්ස්ලා හදන්න පුළුවන් උනත් රෝගීන්ට රොබෝ කෙනෙකුගෙන් මානසික සුවයක් ගන්න අමාරුයි. රෝගියෙක්ව හොඳින් බලාගන්න හිත සනසවන්න වගේ වැඩ මිනිස්සු වගේ කරන්න රොබෝ කෙනෙකුට තවම බෑ. මේ වෙද්දිත් AI ගුරුවරු උගන්වමින් ඉන්නේ. ඒත් පුංචි ළමයි එහෙම හරියට මොටිවේට් කරලා හරි දේ කියලා බලාගන්න එක AI රොබෝ කෙනෙකුට පහසු නෑ. ඉතින් ප්‍රයිමරි වගේ ගුරුවරුන්ගේ ජොබ් එක තවත් කාලයක් යනකම් නැති වෙන එකක් නෑ. චෙෆ්ගේ වැඩේ කරන්න AI එකකට පුළුවන්. හැබැයි එකම රස තමයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව විවිධ රසෙන් යුක්තව කෑම හදන එක චෙෆ්ලාගේ අත්දැකීම් මත වෙන දෙයක්. ඒ නිසා ඒ ජොබ් එකත් තව කාලයක් මිනිස්සු ළඟම තියේවි. AI එකට පුළුවන් කලාකෘති හදන්න. ඒත් මිනිසුන්ගේ නිර්මාණ හැකියාව එක්ක තරඟ කරන්න තවම අමාරුයි. මිනිස්සුන්ට බැරි ආර්ට්ස් AI එකෙන් හදන්න පුළුවන් උනත් ගැඹුරු අර්ථයක් දෙන්න හදන ඊටාම උසස් කලාකෘතියකට මිනිස්සු අවශ්‍යයි. AI කැමරාස් ආරක්ෂක රොබෝලා එහෙම දැනටත් වැඩ. ඒත් සමහර අවස්ථාවලදී තීරණ ගන්න මිනිස්සුම ඕනේ. AI එකකට නොතේරෙන මෙහෙයුම් තියෙන්න පුළුවන්. ඒවා අල්ලගන්න මිනිස් මොලේ අවශ්‍යයි. මෝටර් මැකැනික් වගේ වැඩවලදී හුඟක් වෙලාවට AI එකට පුළුවන් ගැටලුව හඳුනගන්න. ඒත් වාහනයක් ෆික්ස් කරන්න වගේ දෙයකට අත්දැකීම් තියෙන මිනිස්සු අවශ්‍යයි. AI එකට පුළුවන් නීති කියවන්න, නීතිඥයන්ට සහාය වෙන්න. ඒත් අවසානයේ සාධාරණව තීරණය ගන්න මිනිස් මතය වැදගත්. ඒ නිසා විනිසුරුවරුන්ගේ රැකියාවත් හුඟක් කල් යනකම් ආරක්ෂා කරගන්න පුළුවන්. AI එකෙන් ඩේටා දුන්නත් අවසාන තීරණය විසඳුම ගන්න මිනිස් නායකයන් අවශ්‍යයි. රටක ආයතනයක උනත් මේ තීන්දුව තීරණ ගන්න මිනිස්සු අවශ්‍ය වෙනවා. AI වලට පුළුවන් මියුසික් හදන්න, සින්දු හදන්න වගේම ගායනා කරන්නත්. ඒත් ගායනාවක තියෙන ඇත්තම ෆීලින් එක මිනිස්සුන්ටම තියෙන දෙයක්. ඒ නිසා ගායකයන්ගේ අවශ්‍යතාව AI ලෝකයක උනත් කාලයක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ කිව්වේ AI වලට පරිවර්තනය වුණ ලෝකයක කවදාවත් නැති නොවන රැකියා නෙවෙයි. බලපෑමට ලක් වුණත් කාලයක් යනකම් බේරගන්න පුළුවන් රැකියා 10ක් තමයි මේ.